ඉතින් කවුරුත් ආදරය කරලා චාමර රණවකට මේ දවස්වල පල්ලු යන්න බයිනවා යම්කිසි සිද්ධියක් හේතුවෙන්. ළඟදී තිබ්බ ඩුබායි ෂෝ එකට යද්දි තමයි මේ සිද්ධියට චාමර රණවක මුහුණ දීලා තියෙන්නේ. බණ්ඩාරලාගේ එයාපෝට් එකේ ෆ්ලයිට් එකට නැග්ගට පස්සේ පොඩි ඔහුගේ හැසිරීම සම්බන්ධ ප්‍රශ්න නිසා එහි ගුවන් නියමුවා විසින් සහ ඒ කාර්ය මණ්ඩලය විසින් ඔහුව ෆ්ලයිට් එකෙන් බස්සලා තියෙනවා. ඉතින් ආගේ හේතුව නිසා තමයි චාමර රණවකට මේ දවස්වල පොඩ්ඩක් මිනිස්සු බනින්නේ. ඒකෙදි හිටිය ගුවන් සේවිකාවක් සමග යම්කිසි දෙබස් හුවමාරුවක් වුණා කියලා තමයි කියන්නේ. චාමර රණවක දාලා තිබුණු පෝස්ට් එකකට ඔහුත් එක්ක ෆ්ලයිට් එකේ ඒ අවස්ථාවේදී හිටියයි කියන පුද්ගලයෙක් යම්කිසි කමෙන්ට් එකක් දාලා තිනවා ඒ චාමර රණවකගේ පෝස්ට් එකකට. කොහොම වුණත් එතන සිදුවෙච්ච දේ කොහොමද දාලා එතන චාමර රණවක ඊට පස්සේ ලයිව් එකක් දාලා තියෙනවා. පේජ් වලින් මඩ ගහන්න තරම් ඔහුට සිද්ධියක් වෙලා ගුණේ නැහැ. එතන එයාලා බහින්න කිව්වා. ඒක නිසා කාරුණික විදිහට එතන රණ්ඩු වෙන්න කියන ඇල්ල බහැලා ආවා කියලා තමයි එයා කියන්නේ. මොනවා වුණත් මේ වෙනකොට චාමර රණවක ලයිව් දෙක තුනක්ම දාලා තියෙනවා. මොකද ඔහුට බයිට් එක දොඩක් දරා ගන්න අමාරු ඉඳිචාව ඒ තමයි දාලා තියෙන්නේ. මොකද ඔහු කියනවා ඔහුට මේ සින්දු කියන එකම නෙමෙයි ප්‍රධාන ආදායම මාර්ගය. ඔහුට දැන් කියන ඔහුගේ වත්කම් සම්බන්ධව ප්‍රකාශයක් කරලා තියෙනවා ලයිව් එක. ඉතින් සින්දු කියන්න ඕනේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මොනවා වුණත් ඒ එයාපෝට් එකේදී වෙච්ච සිද්ධිය අපි හරියටම දන්නේ නැහැ තාම. මොකද මේ සමහරු කියනවා එයාපෝට් එකේදී මේ ඔහු පොඩ්ඩක් මත්පැන් පානය කරලා ෆ්ලයිට් එක ඇතුලේ නිකන් මගේ රත්තරන් යාළුවනේ අර කැප එකයි කියලා පොඩ්ඩක් අර මේ හැසිරීමේ ඔහුගේ අඩු ගතියක් නිසා ෆ්ලයිට් එකෙන් ඔහුව බස්සලා කියලා තමයි කියන්නේ. ඉතින් මොනවා වුණත් ආයේ පස්සේ ඔහු ඒ ප්‍රසංගයට සහභාගී වෙලා තියෙනවා ඩුබායි වල පැත්තට. ඉතින් බලමු ඉස්සරහට අපි චාමර රණවකට මේ බයින මිනිස්සු තවත් දිගටම බණීද නැත්නම් ඔහුට තිබුණු තැන නැවත ඔහු හදාගනීද කියලා.